වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරි වාතයට කැකිල්ල තමා ගුණ. හුත්තෝ මොකෝ පකෝ ඈ කැරිලා ඉන්න එපා ඈ අප්පට හිකේ දාලා අයින්යන් අමාය ප්‍රථමාදාර අරගෙන එනවා හුත්තෝ. ඔයි යකෝ ටේප් එක දීපන් යකෝ. අනේ යකෝ තොපි AI වලින් කරන වැඩද මේ? යකෝ උඹලට වෙන හැම හුත්තකටම මාව පාවා දෙන්න එපා. මීට සොබාදහම ටහු කන්න දාලා මේ ෆ්‍රී ෆයර් ගහන පකයලා එක්ක මුකුත් කරන්න බෑ. උඹ වැල බල ඉදපන්. එතකොට ඔක්කොම හරියයි. හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. මේක මගේ වරදක් නෙවෙයි. මේ පාරේ ගෙවල් හදපු මිනිස්සුන්ට පිස්සුද කොහෙද? ළඟ ගෙවල් හදන්න. රුක්ෂාන් උඹ අපේ දුව සදරේකට මොකද්ද යකෝ කරේ? පව් ඒ කෙල්ල. කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාජ. ලක්ෂාන් පකයා අදත් නිවාඩුනේ. සාන්ත පකයෝ. කෝ වෙන ගෑනු පස්සේ යන්නේ හුත්තෝ. කැරියා. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. මේක අතින් විතරයි අල්ලනවා කීවේ. මුගේ අප්පට හුස්ම ගන්නත් බෑ මට. සදුනි කියන්නේ හරිම නරක ගෑණියෙක්. මම එයාට ගැහුවේ නැත්තේ අකුණු ගහපු නිසා විතරයි. කසුන් අයියගේ ටොක්ස් නම් අලියෙක් ගේවා වගේ කියන්නේ. ඒ වුණාට ඇදට ගියාම මීයෙක් වගේ බං. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. මේ වගේවා ලියන තොපිව කොටියම කාපිය. ඊයා. මූසලා.